මෙන්න බලන්න පර්සිමියරස් රෝවරෙන් අඟහරු ග්‍රහයාගේ පොළව හරලා පස් සාම්පලයක් ගන්න හැටි. ඔයා මේ දකින්නේ මිනිස් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් ග්‍රහ ලෝකයකින් ලබාගත් පාසාන සාම්පලයක්. නාසා ආයතනයේ මේ රෝවර් එක අඟහරු මතු පිට තියෙන ඊටම පැරණි ගංගා නිම්නයක් වෙච්ච ජෙසරෝ ක්‍රේටර් කියන ප්‍රදේශයේ පාසාන තමන්ගේ රොබෝ අතෙන් විදලයි මේ විදිහට එකතු කරන්නේ. මේ සාම්පල් වල තියෙන විශේෂත්වය තමයි මීට අවුරුදු බිලියන ගානකට කලින් අඟහරු ග්‍රහයා මත ඇත්තම සූක්ෂම ජීවයක් තිබුණාද කියන විශ්වීය රහස විසඳන්න මේ කුඩා කැබලි වලට පුළුවන් වෙනවා. මේ වෙනකොටත් මේ වගේ සුරක්ෂිත ටියුබ් එකතු කරලා ඉවරයි. ඉදිරි අනාගතයේදී විශේෂ රොකට් මෙහෙයුමකින් මේවා පෘථිවියට අරගෙන එන්න නාසා ආයතනයේ දැනටමත් වැඩ කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඔයා දැන් මේ දකින්නේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක දර්ශනයක් නෙවෙයි. මේ තමයි ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ගත්ත විශ්වයේ කෙළවරේම තියෙන ෆැන්ටම් කියන ගැලැක්සිය. M74 කියලා හඳුන්වන මේ මන්දාකිනිය අපේ පෘථිවියෙන් දන්න ආලෝක වර්ෂ මිලියන 32ක් විතර ඈතින් තමයි පිහිටලා තියෙන්නේ. මෙච්චර කාලයකට මිනිස්සු දැකපු පිරිසිදුම සහ ලස්සනම හැඩය. පර්ෆෙක්ට් ස්පයිරල් කියන්නේ මේකට. ජේම්ස් වෙබ් දුරේක්ෂයේ ඉන්ෆ්‍රාරෙඩ් කැමරා වලින් ගත්ත මේ ෆොටෝ එක නිසා මේ ගැලැක්සිය තරු බිහිවෙන තැන් සහ වායු දූවිලි පටල ඉතාමත් පැහැදිලිව හරියටම රත්තරන් පාට නූල් බෝලයක් වගේ ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා දන්නවද මේ 2026 අවුරුද්දේ මුළු ලෝකයටම දැඩි නියඟයක් විශාල ලැබුගිනි සහ දරුණු ගම් වතුර ඇති කරන්න පුළුවන් පුංචි පිරිමි ළමයෙක්න් පැසිෆික් සාගරයේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඔව් ඒ තමයි මුළු ලෝකෙම තියෙන දේශගුණය උඩු යටිකුරු කරන්න පුළුවන් එල් නිනෝ කියන සංසිද්ධිය. ස්පාඤ්ඤ භාෂාවෙන් එල් නිනෝ කියන්නේ පිරිමි ළමයා කියන එකට. පැසිෆික් සාගරයේ මතු පිට ජලය අසාමාන්‍ය විදිහට රත් වෙන නිසායි මේක සිද්ධ වෙන්නේ. මේ දවස්වල NASA එක සහ NOAA ආයතනවල විද්‍යාඥයෝ කියන්නේ ගෝලීය උණුසුම නිසා සාගරවල තියෙන ජලය කලින්ට වඩා ගොඩක් රත් වෙනවා කියලා. මේක නිසා මුළු පෘථිවියටම වර්ෂාව ඇදහැලෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ප්‍රතිඵලයක් විදිහට අපේ රට ඇතුළු දකුණු ආසියාතික කලාපයට සහ ඕස්ට්‍රේලියාවට දැඩි රස්නයක් එක්ක භෝග විනාශ කරන නියඟයක් එද්දී අනිත් පැත්තෙන් දකුණු ඇමරිකාව වගේ රටවල් වලට මහ දරුණු වැසි සහ විශාල ගම් වතුර ගලනවා. විද්‍යාඥයෝ මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම අනතුරු අඟවන්නේ මේ එල් නිනෝ චක්‍රය නිසා ඉස්සරහට එන මාසවලදී අට්ලාන්ටික් සාගර කලාපයේ කලින්ට වඩා ගොඩක් දරුණු සුලිකුණාටු වාරයක් ඇති වෙන්න ගොඩක් ඉඩ තියෙනවලු. ඔයා තාරකා විද්‍යාව එහෙම නැත්නම් ඇස්ට්‍රොනොමි වලට කැමති කෙනෙක් නම් පේජ් එකේ වීඩියෝ ටිකක් බලලා පේජ් එක ෆලෝ කරන් යන්න.